හෙල හැමෝටම ඔගොලෝ ඔන්න පිළිගන්නවා මගේ වොයිස් එකත් එක්කම මේ තුන්වෙනි බ්ලාස්ට් ස්ට්‍රයික් ගේම් එක මේක ගොඩක් මම දැකලා තියෙනවා ලංකාවේ ස්ට්‍රීමර්ස්ලා ලංකාවේ ගේමර්ස්ලා ප්ලේ කරනවා මම පළවෙනි දැන් අරගෙන පොඩි දවසක් ඔයගොල්ලන්ට ඒ ප්ලේ කරපු වීඩියෝස් තුනම දැම්මා වීඩියෝස් ටිකම ඔක්කොම දැම්මා බලමු මේක මගේ තුන්වෙනි ගේම් ප්ලේ එක තුන්වෙනි try එක පළවෙනි දෙකේ නම් ගොඩක් බොට්ස්ලා තමයි හිටියේ බලමු අපි මේකත් ප්ලේ කරලා කොහොමද මේ වෙන්න කියලා මේක චුට්ට මියසික් ටික කඩු කරගෙන එන්නම් මම මොනවද මේ තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. ඒක කිසිම දෙයකට අත තියන්නේ නැහැ. මේක තමයි මගේ කැරක්ටර් එක. කොහොමද කැරක්ටර්ස් හදන්නේ කියලා දන්නෙත් නැහැ. ඒක තමයි විශේෂත්වය මේකේ තියෙන්නේ. අන්න ආවා. ඕ මේ මෙසිද? නෑනේ නේ. කවුද මන්ද මෙසි වගේ මොකද? මේ වැලරන්ට් වල වගේ කැරක්ටර්ස් තිබ්බට මම දන්නේ නැහැ මොකද්ද මේකෙන් වෙන්නේ කියලා නම්. ඒක කන්ෆර්ම් කරමු මේකම. ස්ටාර්ට් කරමු. ඒගොල්ලන්ට ඇබිලිටිස් තියෙනවානේ. මේ මොකද්ද මේ? සිංගල් ප්ලේ අද මේ මෙඩික් කෙනෙක් නේද මෙඩික් කියලා ගහලාම තියෙනවා. අක්කර මෙඩික් වලට යූස් කරන මේ කැරක්ටර් එක. Head to the target. ළඟට ගිහිල්ලා ගහලා දාලා එමු මේක ඊසි ඈ. මම හිතන්නේ මම තාම අලුත් හින්දා ප්ලේයර්ස්ලා නැහැ එක්ක මේක ඩෙඩ් ගේම් එකක්ද දන්නෙත් නැහැ. හැබැයි මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට අපේ මේ ස්ට්‍රීමර්ස්ලා ප්ලේ කරනවා. ඒක හින්දා තමයි මට නිකන් ආස හිතලා ප්ලේ කරන්න හිතුවේ. මට ස්ට්‍රීම් කරන්න බැරි හින්දා මම නිකන් ගේම් ප්ලේස් දානවා කියලා හිතුවා. ඉස්සරම මම කරා මේ මම නිකන් ආයෙම ආස හිතුණා ඒගොල්ලෝ කරා කියාගෙන. මම නිකන් ඉන්න ගම ප්ලේ කරන්න හිතුණ ආසාවට. මේ වෝසොන් පීලින් එකකුත් තියෙනවා. වෝසොන් අර ඉස්සරම වෝසොන් වල කැරක්ටර්ස් නැහැ නේද? පළවෙනි වෝසොන් කාලේ මාත් ආසයි හින ප්ලේ කරා. දැන් නම් වෝසොන් එක නිකන් හරිම අමුතු වෙලා තියෙනවා. LMG කන්නේ. ඕ මේවෙන් ගහන්න බෑ. ස්නයිපර් එක. මම ආසයි ස්නයිපර්ස් වලට. මම වෝසොන් වලට ආස කරේ ඉස්සර ස්නයිපින් හින්දා. ස්පැචුරල්. මොකද්ද මේ වෙන්නේ? සීරියස්ලි ඉස්සරම මං ආස වෝසොන් වලට මේ ස්නයිපින් හින්දා. ලස්සන මේ ස්නයිපින් වීඩියෝස් තිබ්බා ඉස්සර. දැන් නම් දැන් ඔච්චර වෝසොන් කට්ටිය ප්ලේ කරන්නෙත් නැහනේ. මොකද්ද මම මේ ප්ලේ කරන ගන්න එක මේක මොකද්ද? මේකක් තියෙනවා. මේක ගන්නවා. මේක මොබයිල් ගේම් එකක් ෆ්‍රෙන්ඩ්ස්. Enemy. බෝ ෆුට් ස්ටෙප් ඇහෙන්නේ මගේද නැත්නම් මගේ ෆුට් ස්ටෙප් ඇහෙනවා මේ මොකද මේක හොඳානේ මේක හොඳාමයි මේක මවුස් වීල් ඩවුන් එක දැන් අර අපි අනිත් ගේම්ස් වල මවුස් වීල් එක දෙපැත්තටම වැඩ කරනවා මේකේ මේ එක පැත්තකට විතරයි වැඩ කරන්නේ. වහන් අපවර The safe zone is shifting. මෙතනත් මයි සේව් ගන්න ගනේ. Taking fire. What අම්බෝ එනම් බොට්ස්ලා මං හිතන්නේ ෆ්‍රෙන්ඩ්ස්
මාව හොයාගෙන යනවා කියලා කියන මේ නම් බොට්ලා වෙන්න නැතිනේ. මගේ ආසම ගන්න එකක් තියෙනවා. නයිස් මම මේක ෆුට්ස්ටෙප් ඇහෙන සද්දේ Taking fire! වෙනද බං ඒ තිබ්බේ? And hit! Target eliminated! යම්බා බොට්ස්ලා මේ දැක්ක මෙන්න මේ පැත්තේ මේකේ මට මගේ ෆුට්ස්ටෙප් ඇහෙන එක මේ මාරවද මේ හරි ඇහෙන්නේ නේ ඉතින් වෙනදට ඒ ගහන්නේ what the And hit! oh iya wah මම මේ ගේම් එකේ ආසෙ ඉන්න එකට විතරයි අනිත් ඒවා හොඳයි ඉතින් ප්ලේස්ලා ඉද්දි නම් මේ සෑහෙන අමාරු එතන ප්ලේ කරන්න මෙහෙම ඉඳලි වෙලා ඇත්තටම ප්ලේ කෙනෙක් ඉද දන්නේ music share broadcast teammate voice broadcast master volume එක අඩු කරොත් sounds effects මම චුට්ටක් අඩු කරන්න අප්පා ඒක එන වදයක් footstep අහුනට කමන්නේ අර අනම්මන ඔය දන්නේ සර්කල් එක දිනවා සර්කල් එක මැද්දේ ඉන්නේ අපි මෙතෙන්ට බෝට්ලා ටිකක් මර බර නේ The කොපි safe හොයාගෙන zone has been redefined! සේප් සෝන් කලප්සින් කියලා එන්නේ මොන ගේම් එකේද මට මතක මේ මොකද්ද මේ මොකද්ද ඒක පට්ට වගේ ඒකට යන්න අපි කොහාටද ඒක Head to the යන්නේ target! ඒක පෙන්නනවද කොයි පැත්තටද යන්නේ තියෙනවා මේ පැත්තට එතනින් පැන්නොත් මැරෙනවා නෑ බයික් එකක් නම් තියෙනවා මෙතන බයික් ඕනේ නිකන් ගිහිල්ලා බලමු මොකද්ද ගැජමැටික් එක කියලා පේනවා මූ හැරෙන්නවත් නැහැ කියලා කියන්නේ මූ බොට එන්නේ what the The safe zone is shifting! අස්සට තිබ්බේ Taking ඕ fire! කෝ යකඩ මම දැක්කනේ මම මෙතන ඉන්නවට ඇල්ල
සීරියස්ලි මම දැක්කනේ මෙතන කෙනෙක් ඉන්නවා. Taking fire! What the heck? අයියෝ. මේක බොටෙක් නොවුන නේද? මේක බොටා නෙමේද පුතා? බොටා නොවුන නම් මට මෙහෙම ඉන්න පුළුවන්ද පුතා? Enemy hit! Unstoppable! Loadout airdrop incoming. බොටා නෙමේද පුතා? කොලේ කෙනෙක් ඉන්නවනේ මම ඔහොම ගහනකම් බලාගෙන. මොනවද මේ? මොනවද මේ? මම ළඟට වෙලා ඉන්න ඕනේ ඒකේ. ඉතින් මට මෙහෙම ඉදි ගහනවනේ. ඇත්තටම ප්ලේස්ලා හිටියනවා. ගත්තා. මොකක්ද? The safe zone has been redefined. මේකත් ගන්න පුළුවන්. එතනටත් වෙලා. අද ඊට ට්‍රාන්ස්ෆෝම් කියලා. අඩෝ! මොකක්ද ඒ උනේ? අඩේ! කද්ද මචං ඒ? මම තමා දෙවියෝ. What the heck was this? කොහොමද මේක යූස් කරන්නේ? මොකද්ද මේක කරන්න තියෙන්නේ? පච්චි කන්න වෙත් දන්නෙත් නෑ මේක යූස් කරන්නේ. එන්න බලන්න බොටෙක්වත් මොකෙක් හරි නැද්ද බොටෙක්? The safe zone is shifting. සේෆ් සෝන් නම් තියෙනවා කොහොනේ? මොකෙක්වත් නැහැනේ. හෙලෝ කවුද මැප් එකේ ඉන්නේ? ඕලා මේකෙන් අයින් වෙන්නේ කොහොමද අප්පා? අම්මට ඒක දැම්මට පස්සේ ආපහු නෑ ප්ලේ කරන්න පුළුවන් නේ. මේ මෙතන ඉන්නවා. කො? ඒ ඇනිමේෂන් එක නම් සුපිරියට තිබ්බ හැබැයි මට තේරෙන්නේ නෑ. යා අඩේ පට්ට ඩැමේජ් ආ. The safe zone is shifting. Wicked sick! මට තේරෙන්නේ නැහැ ඒක මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මේකෙන් කියවුවොත් නම් ඉතින් left. වාක්මෙන් එකක්වත් අදින්නේ නැහැ ඉලක්කයට. මට. Enemy hit! ඒක එක දිගට ගහන්න පුළුවන් නේ. Wicked kick! කොයිද? ගාලා දුවන්න එපාඩු. මන් තමා දෙවියා. Wicked sick! Double kill! Wicked triple kill! Wicked sick! එනම ක්‍රින්ජ් බොට්ලා ඉන්න හොඳයි ඉතින් ඈ. මේක එළියට යන්න බෑනි. බටෝ ඒ මොකක්ද ඒ සීන් එක? Wicked sick! ඈ? The safe zone has been redefined. Taking fire!
hit. මන් තමා දේවතාවා කොහොම හිටු The safe zone is shifting. මැරිලා මේක නවත්තන්නත් බැද ඕහෝ එනු දෙවියන්ගේ බලය හමුවට හැමෝටම ගහනවා අඩුපාඩුවක් නැතුව මොකද මේ වී එකෙන් වෙන්නේ යසයි අඩෝ කාලය හරහා පිටිපස්සට එන්න පුළුවන් ආය කෝ එන ඕනි එක්කෙනෙක්ට සාධාරණව සලකනවා එන්න මාගේ හිතලය වෙත මොකද අර මේ විෂ්ණු දෙවියන්ගේනේ මොකද අර තියෙන්නේ අර මොකද අර දැතිරෝධයක් වගේ අන්න ඒ වගේ කොහොම අපකා කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න කොහොමද දෙන්නයිද The safe zone has been redefined. මෙහෙම ගහලා නැති වෙන්නේ නැද්ද දන්නේ The safe zone is shifting. මාගේ බලයට එන්න යා Enemy hit. Wicked sick. ඩයල් එක මැරිලා ඊහා ඌහා අයියෝ බොට්ස් මැච් එක මගේ තුන්වෙනි බොට්ස් මැච් එකත් ඔයගොල්ලන්ම මම මට ලයික් එකක් දාගමු කන්ටිනියු කරමු මෙන්න මේ විදිහට තමයි මගේ තුන්වෙනි බොට්ස් මැච් එක එන්නේ මම හිතන්නේ මේක ප්‍රෝ ප්ලේ කරන කට්ටිය ඉන්නවා මොකද BR වලද කොහෙද මන්ද එන සුපිරි ගේම් ප්ලේස් මම දැකලා තියෙනවා ඒකයි මට හිතුනේ මේක ප්ලේ කරලා බලන්න ඕනි කියලා ඉතින් ප්ලේ කරන අයට thumbs up මම හිතන්නේ මගේ ලෙවල් මදි හින්දා වෙන්නේ නැති මේ මෙහෙම බොට් මැච් වලට හම්බෙන්නේ ඒගොල්ලෝ මාව අර ගේම් එකේ තියාගන්න හදන එකද දන්නේ නැහැ මම හිතනවා ප්ලේ කරනවා කියලා මම හිතන්නේ ඩෙත් මැච් එකක් කියලා මේ ඩෙඩ් ගේම් එකක් කියලා මේ හොඳ ගේම් එකක් වගේ කියලා දන්න හින්දා තුමා නිකන් ප්ලේ කරලා බැලුවා කොහොමද ඒක පොඩි ආතල් එකක් තියෙනවා නැත්තේ නෑ හරියට නිකන් අර සයිබර් පන්ක් වගේ සෝරි සයිබර් පන්ක් ප්ලේ කරලා තියෙන චයිනීස් ගේම්ස් තියෙන ඒ වගේම මේ ගේම් එකක් සුපිරියක් බලමු අපි ඊළඟ වතාවටත් නයිස් ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ එහෙනම් හැමෝටම බයි බලමු තවත් එක විදිහේ මම නිකන් ආතල් එකට ගේම් ප්ලේස් දාන්න හිතුණා ඉස්සර මම ගොඩක් ආසෙන් ගේම් ප්ලේස් කරා මේ ලයිව් දාන්න බෑනේ ඔය දාන මේ එකක් ලස්සනට රෙකෝඩ් කරනවා මටත් මේ කම්මැලිකම දැන් අපේ වයසේ ගේම් ප්ලේ කරන යාළුවොත් නැති හින්දා මේ The safe zone is නිකන් ආතල් එකට ගහන ගේම්ස් නිකන්ම රෙකෝඩ් කරලා නිකන් ඔහේ YouTube එකට දානවා අර පරණ මුල් කාලේ කරපු ගේම් ආතල් එකට කරපුවා ඒවා ආවෝ බලද්දි මටම මාර පන්නයක් තියෙනවා මම කරපු මෝඩ් වැඩ නම් මම දගේ ඉතින් හැමෝටම තෑන්ක්ස් අනාගතේ මම මේ වීඩියෝ එක බලනකොට මටත් ආතලයක් වෙයි අනාගතේ මම ඔන්න මම මේ වගේ වීඩියෝ එකක් ගේම් එකක් ගහුවා කියලා ඔයාලට මතක් වෙයි එහෙනම් බයි අනාගතේ මම